රවුන්ඩ් එකයි තියෙන්නේ. Quadra kill. මීට වඩා ඉතින් ඔය පන්න බලන්න. සිංක්ස් ISI කියලා නම දාගෙන හිට මේ ISI ගිල්ඩ් එක නෙමෙයි. වයිටි පැත්ත ලයිව් එක ලයික් කරනවා නේද මගේ මල්ලියේ? සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, Facebook TikTok කට්ටියත් ෆලෝ කරන්න, ලයික් කරන්න අමතක කරන්න එපා. අපි අලුත් වයිටි channel එක ඉතින් ආයෙත් මතක් කරනවා මාස්ටර් vlogs link එක pin කරලා දිනවා වයිටි chat එකේ. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා මගේ මල්ලියේ. සබ්ස්ක්‍රයිබ් කරන්න ගැම්මට කොල්ලෝ ටික ගිහිල්ලා. ඉතින් ඔන්න vlog පටන් ගන්න කියලා කට්ටිය පහුගිය අවුරුද්දේ අපිටම පහුගිය අවුරුද්ද පුරාවටම කිව්වා. ඉතින් මම ඔන්න නිකන් අහම්බෙන් කරපු පළවෙනි වීඩියෝ එක මුලින්ම දාලා ඒකට හොඳ ෆීඩ්බැක් කියන්නේ මොකක්ද ඒකට කියන්නේ හොඳ කමෙන්ට් ටිකක් හම්බුණා කට්ටියගෙන්ම thank you ඒ බලලා සපෝට් කරපු හැමෝටම. ඉතින් මේ අවුරුද්ද ඉඳලා ඉතින් බ්ලොග් පැත්තටත් ඔන්න නැඹුරු වෙන්න යන්නේ. ඉතින් ලස්සන වැඩ ටිකක් ඉස්සරහට එනවා. අලුත් බඩු කැලි ටිකක් එකතු වෙනවා අපිත් එක්ක. අලුත් ටොයිස් ටිකක් මේ බ්ලොග් වැඩේටම ඉතින් කට්ටිය බලන් ඉන්නේ. ඉතින් බ්ලොග් වැඩේත් මම පුළුවන් උපරිමයෙන් මට පුළුවන් වෙලාව අරගෙන කරගෙන යනවා. ගේමින් පැත්ත වගේ ඉතින් try එකක් දෙනවා කන්ටිනියු කරගෙන යන්න පුළුවන් වෙලාවට. නයිස් බං මූට මේ එකපාරටම මේ මන් දන්නේ නැහැ මොකද්ද අර කලින් මැච් එකේ උනේ කන්න හේතුව මොකක්ද Dominating. පැනල් වගේ ඉතින් නේ බං මෙහෙම ගහද්දි ඉතින් පැනල් කියලා හිතනවනේ ඕන කෙනෙක්ට නේ. මෙහෙම නොකිය දැන් PC version හින්දා ඉවසනවා මම. හරිද? PC version හින්දා ඉවසනවා නැත්නම් ඉතින් මේ වගේ ගහනකොට ඉතින් කට්ටිය පැනල් කියලා කියන ප්‍රූෆ් එකක් බලන මට්ටමට. මේ ගිල්ඩ් එකක්වත් නෑ ඉදන් නෑ. එතනක් තියෙනවා පොඩි මේකක් ඇයි දන්නේ නෑ ගිල්ඩ් එක නැත්තේ. මේ දැන් PC version ගහන අයගෙන් මෙයා විතරයි අද දවසේ ආවේ අපිට නේ සෙට් උනේ. නැත්තම් පහුගිය ටිකෙන් PC version කට්ටිය සාමාන්‍ය දවසට දෙතුන් දෙනෙක් ආවා. පස් දෙනෙක් දාගෙන ගහන්නේ. මෙයාගෝ මොකද බ්ලූ ස්ටැක් එකේ තියනවලු වෙනම ගන්න මේ එකේ PC version එක බෑන්ඩ් වෙන්නේ නැති කතාව මොනව මොකක්ද යා කිව්වේ. එමෙකුත් කිව්වනේ. එහෙම කිව්වා වගේ මතකයක් තියෙනවා. ගහන හැම එකම වදින්නේ නැහැනේ බා එකපාරට. සමහර මැච් වල ඔක්කොම එක දිගට වදිනවා. සමහරක් මැච් වල තටබලා ගහ ගන්න. What's the case bro? හෙල්මට් දාලා දාන්න මම දාන්නේ. ඉවරයි. ෆෝන් එකෙන් එළියට යනවාද කවුරු හරි නෑනේ. Double kill. වෙන එකෙක් ගෙන්නේ මේ ආගේ එළිය මෙයාගේ යාළුවෙක්. ඔළුවටම අල්ලනවා කියලා. Triple kill. පොඩි බණ්ඩායල්ල එක නොක්කුණ බොරුවට ටෝන් එකට ඉවරයි. 89යි. රවුන්ඩ් එකයි තියෙන්නේ. Quadra kill. ඌ නම් ගහනවා බං. ඉතින් කලින්ම මම කිව්වනේ PC version ආවොත් නම් ඉතින් ලොවෙත් ගහනවා. බ්‍රෝ දැන් මොබයිල් වලිනුත් PC version වගේ ගහන්න settings තියෙනවනේ ඈ. ඒ විදිහට එකක් තියෙනවා මේ වගේ ජොයිස්ටික් එක. මේ වගේ මෙහෙම පැත්තට ඇද ගහන්න පුළුවන් මොබයිලු. අවුලක් නැහැ නු මරුළු. මම දන්නේ නැහැ මට මොකුත් කියන්න බෑ PC version හින්දා. මම දන්නේ නැහැ අතුලාන්තය.
ඉතින් PC version ගහපු ගොඩක් අය මෙහෙම තමයි බොයිස් මගේ live එකේ. ඉතින් එම මන් දන්නේ ඔයාලට මොන හරි වෙන third party දානවාද කියලා. ඉතින් PC version එක දැනටමත් ban වෙලාලු කියලා තමයි කියන්නේ. මම දන්නේ නැහැ හරියට මම හොයලා බලන්නම් ඒ ගැන. ඉතින් PC version ගහපු set එකකුත් පොඩ්ඩක් එහෙට මෙහෙට ගිහිල්ලා තියෙනවා ඉතින් දවස් ගණන් වලට. මේ PC version එකකින් BlueStack එකකට සාපේක්ෂව voice මේ accuracy එක නම් මම දැක්ක ගොඩක් අයගේ මාරු විතර shot connect වුණා PC version එකේ. මේ plane style පවා වෙනස් වුණා කන්නේ. අර offline කොල්ලා ඔය මොකද offline නෙමෙයි මේ alpha කියන එක න offline ගිහින් දැන් ඌවත් plane වෙනවා. First blood. ඒක නේද උත්තරේ බොටා වගේ ඇවිදිනවා. හයට දෙකයි බොයි. ඉන්නේ අක්කමයි නේ. හයට දෙකයි. දැන් මෙයාගේ පස්සේ දුවන්න කියන්න එපා අරව බලන්න මේව බලන්න කියලා එපා වෙයි අපිට. PC version හින්දා ඉතින් ඉවසලා ඉමු අපි. ඊට වඩා ඉතින් ඔය පන්න බලන්න බෑ. ප්ලේන් ස්ටයිල් එකක් තියෙනව නැත්තේ නෑ. ඔයාලගේ ප්ලේන් එකක් තියෙනවා. ගහන විදියෙන් ගහන පොඩි IQ පාරකුත් තියෙනවා. Double ගහන kill. සිස්ටම් එකෙන් අපිට ඉතින් හිතා ගන්න පුළුවන්. ඌ හොඳට එමුලේටර් එක පදම් කරගෙන ඉන්නේ. හොඳට මං හිතන්නේ ආපු කාලේ ඉඳලා ගහපු එකෙද්ද කොහෙද. ඔය ජම්ප් එක දාලා දුවනවා. Dominating. මට වචනයක් කියන්නවත් වෙලාවක් නැහැ. මම සමහර තැන්වල මට කතා කරන්න වෙලාවක් නැහැ. බ්‍රෝ එන්න අපි කතා කරමු. මාස්ටර් මාර්ට් කරගන්නවා. එන්න අපි කතා කරමු.